ඇක්නි කියන්නේ මොකක්ද සහ ඇක්නි ඇති වෙන වයස පිළිබඳව මම කලින් වීඩියෝස් වලදී කතා කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ types of acne. ඒ කියන්නේ ඇක්නි වර්ග ගැන තමයි අද වීඩියෝ එකෙන් විස්තරාත්මකව කතා කරන්න හදන්නේ. ඔයාට ඇක්නි තියෙනවා නම් ඒ ඇක්නි කොයි වගේ ඇක්නි එකක්ද කියලා හරියට දැනගත්තොත් විතරයි ඔයාට ඒක හරි විදිහට ට්‍රීට් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එක එක ඇක්නි වර්ග වලට තියෙන ප්‍රතිකාර එහෙම නැත්නම් පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් ඒක වෙනස් වෙනවා. ඉතින් ඒ හින්දා Tamanට තියෙන්නේ මොන වගේ ඇක්නි ටයිප් එකක්ද කියලා හරියට දැනගෙන ඒකට ප්‍රතිකාර කරන එක හරිම වැදගත්. ඉතින් සමහරක් අයට මේ ඇක්නි ටයිප්ස් ගත්තාම එකක් තියෙන්න පුළුවන්, දෙකක් තියෙන්න පුළුවන්, කිහිපයක් තියෙන්න පුළුවන්. ඉතින් මේක එක එකිනෙකාගේ ස්කින් එකේ තියෙන තත්ත්වය අනුව වෙනස් වෙනවා. මුලින්ම අපි කතා කරමු white heads පිළිබඳව. white heads කියලා කියන්නේ closed comedones වලට. ඒ කියන්නේ නිකන් හරියට ස්කින් එකේ නිකන් මේ bumps වගේ පොඩි pale bump එකක් වගේ සුදු පාටට තියෙනවා නම් අපි ඒක white heads කියලා හඳුන්වනවා. ඊළඟට black heads කියන කියනකොට black heads කියලා කියන්නේ open comedone එකක්. ඉතින් මම ඉස්සරහට ඔයගලන්ට මේක ඕනනම් තවත් ඉස්සරහට විස්තර කරන්නම් වෙන ඉස්සරහට එන වීඩියෝස් වලදී. ඉතින් black heads කියලා කියන්නේ open comedone. ඉතින් ඒක ඇරලා තියෙන හින්දා ඒක එයා එකට ඔක්සිඩයිස් වෙලා මේකේ වර්ණය වෙනස් වෙලා තියෙනවා. කළු පාටට එලා තියෙනවා. ඉතින් මේක black heads කියලා හඳුන්වනවා. acne type එක තමයි papule කියලා කියන්නේ. මේක ඇත්තට ගත්තාම පොඩි red කලර් එහෙම නැත්නම් පින්ක් කලර් බම්ප් එකකට තමයි අපි පැපියුල් කියලා හඳුන්වන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ පස් නැහැ. ඒක මතක තියාගන්න. ඒ කියන්නේ කහ පාට අර පස් කියලා කියන්නේ ඒක අර ලික්විඩ් එක මේක නැහැ. නිකන් අර පොඩි තද ගතියක් තියෙනවා සහ ප්‍රමාණයෙන් කුඩයි. ඒ වගේම තමයි පින්ක් හරි රෙඩ් හරි පාටකින් තියෙන්න පුළුවන්. ඊළඟට හතරවෙනි ඇක්නි ටයිප් එක තමයි පස්ටියුල් කියලා කියන්නේ. පස්ටියුල් කියලා කිව්වහම මේකේ තියෙන දේ තමයි ඇත්තටම පැපියුල් එකම තමයි මෙතන තියෙන්නේ. හැබැයි මේකේ පස් පිරීලා තියෙනවා. ඔයගලන්ට උඩින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් නිකන් කහ පාට සුදු පාට ලික්විඩ් ගතියක් මේකේ තියෙනවා. පස් පිරීලා තියෙනවා. ඒක තමයි අපි පස්ටියුල් කියලා කියන්නේ. ඉතින් පැපියුල් එකේ පස් නැහැ. පස්ටියුල් එකේ පස් පිරීලා තියෙනවා. ඉතින් මේ දෙක අතර ඔයගලන්ට වෙනස දැන් තේරෙනවා ඇති. ඒ වගේම තමයි කියන්න ඕනේ මේ පස්ටියුල් එකට තමයි early pimples කියලා හඳුන්වන්නේ. පස්සුත් පිරෙලා තියෙනවා, පොඩ්ඩක් රෙඩ් හරි පින්ක් හරි විදියට තියෙනවා, පොඩ්ඩක් ටිකක් විතර ලොකුයි, ඒ වගේම තමයි ටිකක් තදයි. ඉතින් මේක early pimple කියලාත් හඳුන්වනවා. ඊළඟට පස්වෙනි ඇක්නි ටයිප් එක තමයි මෙන්න මේ nodule කියලා කියන්නේ. nodule කියලා කියන්නේ ඇත්තටම ප්‍රමාණයෙන් ටිකක් විතර ලොකු, ඒ වගේම තමයි හරිම thick, ඒ වගේම තමයි painful ලම්ප් එකක් තමයි අපි nodule කියලා හඳුන්වන්නේ. ඉතින් ඔයගොල්ලන් මෙන්න මේ වගේ තියෙනවා නම් ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් මේක nodule එකක් කියලා. මේ විදිහට තමයි nodule එක තියෙන්නේ. ඔයගලන්ට මේ පින්තූර දෙකෙන් ඔයගලන්ට පැහැදිලි වෙනවා ඇති. ඉතින් ප්‍රමාණයෙන් pustule එකට මේ papule එකට වඩා ලොකුයි. ඒ වගේම තමයි skin එක ඇතුලේ නිකන් ගෙඩියක් තිබුණොත් කොහොමද තියෙන්නේ? ඒ වගේ තියෙනවා. ඒ වගේම තමයි ටිකක් විතර මේක painful. ඉතින් මතක තියාගන්න මේ වගේ එකක් ආවම මේකට nodule එකක් කියලා හඳුන්වනවා. ඊළඟට අවසාන ඇක්නි ටයිප් එක තමයි cystic acne කියලා කියනවා. මේක ඇත්තටම nodule එක වගේම තමයි. හැබැයි මේකේ ඇතුලේ පස් පිරීලා තියෙනවා. painful solid, ඒ වගේම තමයි ප්‍රමාණයෙන් විශාලයි. ගෙඩියක් වගේ තියෙනවා ස්කින් එකේ under the skin මේක ගෙඩියක් වගේ තියෙනවා. ඉතින් මේකේ තියෙන්නේ nodule කියලා කියන්නේ නිකන් බම්ප් එකක් painful. මේකෙන් බම්ප් එකක් painful, ඒ වගේම තමයි පස් පිරීලා තියෙනවා. ඉතින් ඒක cystic acne කියලා හඳුන්වනවා. ඉතින් මම හිතනවා ඔයගලන්ට අද මම මේ කියලා දුන්නු දේ පැහැදිලි ඇති කියලා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාට ඇක්නි තියෙනවා නම් ඔයා මුලින්ම මෙන්න මේ ටයිප්ස් ටික ඔයා දැනගත්තට පස්සේ ඔයා පොඩ්ඩක් ස්කින් එක ඇනලයිස් කරන්න. පොඩ්ඩක් බලන්න ඔයාට කොයි වගේ ඇක්නි තත්ත්වයක්ද තියෙන්නේ. white head තියෙනවද, black heads තියෙනවද, pustule තියෙනවද, papule ද, cystic ද, nodule ද මොකක්ද කියලා ඔයා බලන්න. ප්‍රමාණයෙන් පොඩි පස් නැහැ papule. ප්‍රමාණයෙන් පොඩි පස්සුත් තියෙන pustule. ප්‍රමාණයෙන් ලොකුයි පස් නැහැ nodule. ප්‍රමාණයෙන් ලොකුයි painful පස්සුත් තියෙනවා ඒක cystic. ඉතින් මේක මොකද්ද කියලා හරියට වගේ ස්කින් එකේ බලන්න ඔයාට කොයි ඇක්නි තත්වේද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාට ඒකට අනුව ඔයාට ප්‍රතිකාරයක් තෝරගෙන කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට හුඟක්ම සිවියර්
ඇක්නි තත්වයක් නම් තියෙන ඔහ කොහෙත්ම ගෙදර ප්‍රතිකාරයක් කරනවා ගෙදර ප්‍රොඩක්ට් සප්ලයි කරලාට හරි ගස්ස මගන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙන්න එපා. හුඟක්ම සිවියර් ඇක්නි තත්වයක් තියෙනවා නම් කරුණාකරලා ඩර්මැට් කෙනෙක්ව හම්බ වෙලා ඒකට මෙඩිකේෂන් එකක් ගන්න එක අනිවාර්ය වෙනවා. හරි එහෙනම් මේ ගැන අපි ඉස්සරහට අපි ඩීටේල් කතා කරමු ප්‍රතිකාර ප්‍රොඩක්ට්ස් හැම එකක්ම අපි කතා කරමු. අයිමත් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලන් හැමෝම හම්බ වෙන්නම්. ඔයගොල්ලන් හැමෝටම සුබ දවසක්.